ඔන්න බලන්නකෝ අද පොඩ්ඩි හදිස්සියක් මට. මොකක්ද දන්නවද? අද නංගිගේ ලොකු දුව ලොකු ළමයෙක් වෙලා. මම කුවේට් එකට ඇවිල්ලා මාසෙයි දවස් ගාණක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම ඔය කී හරි ඉතුරු කරගත්ත මුදල් මෙච්චරයි තියෙන්නේ. මගේ පළවෙනි පඩිය මං මේ ලංකාවට දැම්ම ණය ටික ගෙවා ගන්න ණය ගොඩක් තිබුණා. ඒ වගේ වන්න මම ලංකාවට සල්ලි ටික දැම්මා. මගේ අතරින් කීයක හරි ඉතුරු කරගත්ත මුදල් ටිකක් තමයි මේ තියෙන්නේ. බලමු කීයක් තියනවද කියලා. මෙන්න මෙහෙම ගණන් ටික අඳනකොට දිනාර 4 2 3 4 හමාරක් තියෙනවා. දිනාර 4 හමාරයි දිනාර 5යි 5 හමාරයි 750ක් තියෙනවා. ඉතින් ලොකු අම්මා විදියට මට මේ වෙලාවේ ලංකාවේ ගන්න කෙනෙක් නැහැ. ගන්න පුළුවන් හැමතැනම මම ණය වෙලා තියෙන්නේ. තියන්න කියලා රත්තරන් බඩුවක්වත් නැහැ. ඔක්කොම බැංකුවල තියෙන්නේ. මෙහෙ ඇවිල්ලා ඉතින් ඉල්ල ගන්න කියලා කෙනෙක් නැහැ මට. ඉතින් ලොකු අම්මා විදියට මට දෙන්න තියෙන්නේ ඉතින් ලංකාවේ මුදලින් 5750ක් වගේ මුදලක් තමයි. ඉතින් උත්සවයේ තියෙන්නේ නම් 6 වෙනිදා. මට කර කියා ගන්න දෙයක් නැහැ. ඉතින් මට පුළුවන් විදියට මම මේක දෙනවා. පස්සේ මං ණය ප්‍රශ්න කරදර වලට නිදහස් වුණාම එයාට දෙයක් අරන් දෙන්න කීයක් හරි බලනවා. ඉතින් දැනට ලොකු අම්මා විදියට මට දෙන්න තියෙන්නේ මෙච්චරයි පුතේ. ලොකු අම්මා ගොඩක් ණය වෙලා ඉන්නේ. එයාලට මේ 5750ක් ගොඩක් වටි මේ වෙලාවට.